අයිබෝවන් යාරිෂක් වේරෙන්මන් ෆාර්ම් එකෙන් ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේ ඉන්නේ බ්ලැක් ලේස් මේල් ඉන්න ටැංකියක් 4.3 ටැංකිය එකේ ඉන්නේ. මේගොල්ලන්ව දැන් මම 5.10 ටැංකියකට මාරු කරන්න හදන්නේ. අපි දැන් බලමු කොහොමද එහෙම මාරු කරන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම මේ වගේ බේසමක් ගන්නවා. මේක මම සම්පූර්ණම මේ ලුණු වතුරෙන් හොදලා තියෙන්නේ. එතකොට අපි ගන්න ඕනේ දැන් මේ බ්ලැක් ලේස් එකේ ඉන්න ටැංකියේ වතුර තියෙනවානේ. ඒකෙන් තමයි අපි වතුර ටිකක් ගන්න ඕනේ. සාමාන්‍ය ප්‍රමාණයක් වතුර ටිකක් අරගෙන මේක පැත්තකින් තියලා එතකොට ඒ වතුරටම තමයි අපි මේකේ ඉන්න මාළුන් අල්ලලා දාන්නේ. දාලා ඊට පස්සේ අපි මේක අරන් ගිහිල්ලා අපි අලුත් ටැංකියකට වතුර මාරු කරනවානේ. ඒ කියන්නේ අලුත් ටැංකියකට දානවානේ දැන් මේගොල්ලන්ව. එතකොට මේ දාපු බේසම පිටින් තමයි අපි එකෙන් තියන්නේ. තියලා සාමාන්‍යයෙන් විනාඩි 20ක් විතර ගියාට පස්සේ තමයි මේ වතුර ටික දාන්නේ නැතුව අපි මාළු ටික විතරක් වෙනම ටැංකියකට මුදා හරිනවා. ඒක තමයි හොඳම දේ. මොකද අපි නිකන් එකපාරට මේගොල්ලන් අරන් ගිහිල්ලා ඒ ටැංකියට දාන්නේ නැහැ. මොකද ඒ ටැංකියට දාන්න නැති හේතුව ඇවිල්ලා මේකේ තියෙන වතුර එකේ උෂ්ණත්වයයි ඒ වතුර එකේ උෂ්ණත්වයයි දෙකක්. එතකොට අපි මේක විනාඩි 20ක් විනාඩි 30ක් විතර මාළුත් එක්ක මේ භාජනයේ දාලා තියලා තමයි අපි මේ ටැංකියට මුදා හරින්නේ. හැබැයි ඒ දැන් අලුතෙන් ඒ අලුත් ටැංකියේ වතුරත් සාමාන්‍යයෙන් දවස් 2ක් 3ක් විතර හොඳට සීසන් වෙන්න දෙන්න ඕනේ. සීසන් වෙන දුන්නාට පස්සේ තමයි අපි මේ මාළු ටික එකට දාන්නේ. මෙන්න මේ ආකාරයට අපි අර 4.3 ටැංකියෙන් අල්ලන් ආපු මාළු ටික මේ තියෙන 5.10 ටැංකිය. එතකොට එන්නේ බාස්කට් එකට දාලා විනාඩි 20ක් වගේ තියන්න ඕන. තියලා ඉවරනාට පස්සේ තමයි මේ වතුර දාන්නේ නැතුව මාළු ටික විතරක් මේ ටැංකියට මුදා හරින්න ඕනේ.